නමස්කාර වේවා බුදුරුවනට මදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උදේවරුේ අපි ඉගෙනගත්තු දේශනාව ඇතුළත් උනේ අංගුත්තර නිකායේ 7 වෙනි නිපාතයට. අපි මේ සවස් ඉගෙන ගන්න දේශනයත් අංගුත්තර නිකායේ 7 වෙනි නිපාතේ අයිති. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ සිටිද්දී ධම්සභා මණ්ඩපයේදී දේශනා කොට වදාළ දෙසුමක්. මේ දේශනාවේ නම කෝධන සූත්‍රය. ක්‍රෝධ කිරීම ගැන, ක්‍රෝධය ඇතිවීම නිසා වෙන විපත්ති ගැන දේශනා කොට වදාළේ. දේශනාවේ නම මොකද්ද? කෝධන සූත්‍රය. පින්වතුනි, අපි කුඩා කාලේ සිහි කරමු බලන්න. අපි පුංචි කාලේ සෙල්ලම්පත් තියුවා, බෝල ගැහුවා, හැංගි මුත්තම් කළා, කඩවල් දැම්මා. මේ වගේ දේවල් කරද්දී අපි යාළුවෝ එකතු වෙනවා. ඔය අතරේ අපි අතරේ සම්ඩු සරුවල් ඇති වෙනවා. නමුත් අපි මේ රණ්ඩු වෙලා මේ ඊළඟ මොහොතේ අපි යාළු වෙනවා. අපේ හිතේ තරහක් මුල් බැසගෙන පවතින ලකුණු පුංචි කාලේ නෑ. ඊළඟට අපිට ලැබෙන දේ අපි බෙදා හදා ගන්නවා. ඉරිසියා කරන ගතියක් පුංචි කාලේ නෑ. අපි වයසින් මෝරන්න ඒ පොඩි කාලේ තිබුණු හිතට වඩා වෙනස් ස්වරූපයකට මේ හිත හැදෙනවා. ඒ තමයි චූට්ටක් යහා මෙහා වෙන්න බෑ. ඊට පස්සේ අපි මේක හිතේ පිහිටුවාගෙන ඉරිසියාව ඇති කරගෙන පල්ලි අරගෙන පස්සෙන් පන්න පල්ලි ගන්න විදිහේ නපුරුකම් මේ හිතවල ඇති වෙනවා. එහෙමනම් අපිට පේනවා වයසින් මෝරන්න මේ හිතේ තියෙන කිලුටු වෙන දේවල් ඒවත් වර්ධනය වෙවි එන බව. එහෙම වෙලා අපි වයසට යද්දී බොහෝ දෙනෙකුට තිබෙන්නේ පිරිහුණු හිතක්. බොහෝ දෙනෙකුට තිබෙන්නේ හිතෙන් රැස් කරපු අකුසල් ගොඩක්, වචනෙන් රැස් කරපු අකුසල් ගොඩක්, කයින් රැස් කරපු අකුසල් ගොඩක්. හිතක තරහක් ඇති වුණාම ඒ තරහ හිතේ පිහිටන් නැත්තම් දී ඇඳපු ඉරක් වගේ සෙනකින් ඒක අමතක වෙනවා නම් ඒ කෙනාට ඉක්මනට හිත දියුණු කරන්න පුළුවන්. හිතේ තරහක් ආවම ඒ කෙනාට ඒක පොළවේ ඇඳපු ඉරක් වගේ නම් ටික දවසක් තිබිලා
අමතක වෙනවා නම් ඒ කෙනාටත් ටිකක් මහන්සි අරගෙන හිත දියුණු කරන්න පුළුවන්. තරහක් ඇති වුණාට පස්සේ ඒක ගලේ කෙටු ඉරක් වගේ. ඒක නැති කරගන්නේ නැතුව ඒක පවත්වනවා නම් ඒ කෙනාට බොහෝම මහන්සි වෙන්න වෙනවා හිත දියුණු කරගන්න. එහෙමනම් බලන්න අපි මේ ක්‍රෝධය නිසා කොයිතරම් අපාය උපදින්නේ නැද්ද? තිරිසන් අපාය උපදින්නේ නැද්ද? නයිපොළොංගු වෙලා ඉන්නේ නැද්ද? පෙරේත ලෝකෙ කොච්චර වද විඳින්නේ නැද්ද? ක්‍රෝධේ විපාක හැටියට තමයි මිනිස් ලෝකෙ ඉපදුනුත් විරූපී වෙනවා. ප්‍රියමනාප නැතුව යනවා. දුටුවන්ට පිළිකුල උපදිනවා. උපනුපන් ආත්මවල ජීවිතේ පිරිහෙනවා ක්‍රෝධය තිබුණොත්. මේ ක්‍රෝධය නිසා කෙනෙකුගේ ජීවිතයේ අත්විඳින දුක් පීඩා තමයි මේ කෝධන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. මේ සූත්‍ර දේශනාව කියවලා අවසන් වෙනකොට ඔබට තේරෙවි බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ක්‍රෝධය ප්‍රහාණය කරපු කෙනෙක් කියලා. හොඳට පැහැදිලිව පේනවා ක්‍රෝධය තියෙන කෙනෙකුට මේ විදියට දේශනා කරන්න බෑ. ක්‍රෝධය ප්‍රහාණය කරපු කෙනෙක්මයි මේවා පෙන්වා දෙන්නේ. පාරිශුද්ධ සිතක් තියෙන කෙනෙක් මිසක් වෙන කෙනෙකුට මේ දේශනා කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ක්‍රෝධ කරනවා නම් ක්‍රෝධ කරනවා කියන්නේ තරහක් ඇති වුනහම මේ තරහ හිතේ පිහිටුවාගෙන සිටීම. ඒ ක්‍රෝධ කරනකට ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන ඒ කෙනාට පරිගැනීම මුල් කරගෙන ක්‍රෝධ කිරීම මුල් කරගෙන පීඩාකාරී කරුණු 7ක් එයාගේ ජීවිතයට එකතු වෙනවා. මේක තියෙනවා මේ තරහ වෙච්ච පුද්ගලෙක් Taman තරහ වෙච්ච කෙනා ගැන මෙන්න විබඳු එකක් කැමති වෙනවා. මොකද්ද? අනේ මේ තැනත්තා විරූපී වෙන්න ඕන. තරහකාරයා ගැන ඇති වෙන කැමැත්ත. මොකද තරහකාරයා ගැන ඇති වෙන කැමැත්ත මොකද්ද? අනේ මෙයා විරූපී වෙන්න ඕනේ. මොකද හේතුව? තරහකාරයෙක් Taman තරහ කෙනෙක් ලස්සනට ඉන්නවා දකින්න කැමති නෑ. මේක කියනවා පින්වත් මහණෙනිය මොකද හේතුව? ඒ පුද්ගලයා ක්‍රෝධයෙන් යට වෙච්ච, ක්‍රෝධයෙන් මිරිකිච්ච, ක්‍රෝධයෙන් පීඩා විඳින ජීවිතයක් යාට තියෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රෝධ කරන කෙනෙක් ලස්සන කෙනෙක් දැක්කම මොකද කරන්නේ? Taman තරහකාරයෙක් කොන්න එනවා ලස්සනට ඇඳලා. එතන මොකද කරන්නේ? අහාග බලා ගන්නවා. එහෙම නැත්තම් මොකද කරන්නේ? හයියෙන් කාරලා තූ කියලා කෙල ගහනවා. ඒ මොකද ඒක බලාගෙන ඉන්න බෑ ක්‍රෝධය. අනිබඳු ක්‍රෝධ කරන කෙනෙක් එයා හොඳට වතුර නාලා කොණ්ඩේ තෙල් ගාලා කොණ්ඩේ හොඳට පීරලා ගොතලා මල් ගවසලා ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන කොච්චර හැඩද දා ගියා. එයා කැත කෙනෙක්මයි කියනවා. එයා ක්‍රෝධයෙන් ඉන්න නිසා, ක්‍රෝධ කරමින් ඉන්න නිසා එයාට ලස්සන වෙන්න බෑ කියනවා. මෙන්න මේක තමයි ක්‍රෝධ කරන කෙනෙකුගේ ජීවිතයක ඇති වෙන පළවෙනි විපත. එවනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ක්‍රෝධය කියලා කියන්නේ තරහ කියලා කියන්නේ
හොඳ දෙයක් නන් නොවේ. හොඳ දෙයක් නන් නොවේ. මේ චූටි දෙයක් ඇති. දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධය කළොත් නම් මේ ඔක්කොම මග හරව ගන්න පුළුවනි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළොත් පුංචි දෙයක් ඇති. නරක තැනක උපදින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපමාවකින් පෙන්වා දුන්නා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ආර්ය ශ්‍රාවකයාගේ චිත්තය ගංගාවක් වගේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ ඒ ආර්ය ධර්මයට පැමිණිච්ච නැති පුතඥයාගේ චිත්තය වතුර වීදුරුවක් වගේ. එක සමාන ලුණු කැට දෙකක් අර වතුර වීදුරුවටයි ගඟටයි දැම්මොත් වෙනසක් තිබේද කියලා අහුව බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිළිතුරු දුන්නා මහණෙනි අර වතුර වීදුරුව සෙනකින් ලුණු රසට හැරෙනවා. නමුත් ගංගාවට ගානක්වත් නැහැ ඒක කියලා. අන්න ඒ වගේ තමයි සුළු කරුණක් ඇති කියලා තිබෙනවා. පුතඥ කෙනා අපායේ උපදින්න. ආරි සත්‍ය අවබෝධ කරපු කෙනාට එහෙම නැහැ. මොකද හේතුව? පුතඥ කෙනා කායානුපස්සනාවෙන් තොරයි. වේදනානුපස්සනාවෙන් තොරයි. චිත්තානුපස්සනාවෙන් තොරයි. ධම්මානුපස්සනාවෙන් තොරයි. පුතඥ කෙනාට තියෙන හිතට යමක් ආවද සියලු දේ ඒ ආකාරයෙන් පිළිගැනීම විතරයි. සිය පිහිටවලා ඒක ප්‍රහාණය කරන්න ශක්තියක් උපදවගෙන නැහැ. මේ නිසා මොකද වෙන්නේ? අකුසල ධර්ම හිතේ පිහිටියා මේක දිගටම බලපවත්වනවා. එක ආච්චි කෙනෙක් හිටියා. මේ ආච්චිගේ මුණුබුරා මේ ආච්චිට විහිළු කළා නිතර. මේ ආච්චිගේ චීත්තෙන් අදිනවා. ඊට පස්සේ මේ ආච්චිට මේ මුණුබුරාගෙන හිටපියතොට කියලා කියනවා. අන්තිමට මොකද වුනේ? මේ ආච්චිට අවසාන මොහොතේ ටික අර මුණුබුරා කරපු චීත්තෙන් ඇදිල්ල තමයි හිතට ආවේ. මේ ආච්චි මලා මැරිලා 3 මාසෙදි මුණුබුරා සෙල්ලම් කරද්දී අත කැඩුනා. බෙහෙත් කරලා ආයෙත් අත හරි ගස්සනකට ඊළඟ සුමානේ එතනෙම වැටිලා එතනම කැඩුනා. හොයාගෙන යනකොට මේ මුණුබුරාගේ ඇඟට මේ ආච්චි වැහෙන්න ගත්තා. මල යක්ෂණියක් වෙලා. මේක තමයි කිව්වා මගේ හිතට කරදර කළේ. මේක මං ගන්නවා කිව්වා බිල්ලට. දැන් දැක්කද අර මුණුබුරා ආච්චි නෙවෙයි දැන් ඉන්නේ. මල යක්ෂණියකුයි අහිංසක ළමයෙකුයි. එතකොට බලන්න මේ තරහ කියන එක කොච්චර දුර යනවද? අපි දක්ෂ වෙන්න ඕනේ. ගින්දර වගේ සලකලා දුරු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තරහ වෙච්ච කෙනෙකුට Taman තරහ කරන කෙනා ගැන ඇති වෙනවා මෙන්න මේ වගේ ආසාවක්. මොකද්ද? මේකානම් දුකසේමයි බුදියන්න ඕන කියලා ඇති වෙනවා අදහස. ඒ කියන්නේ සැපසේ නිදා ගන්නවට කැමති නෑ. සැපසේ නිදා ගන්නවට කැමති නෑ. මොනවා හරි කළා යාගේ ඔළුවට තරහ විශ්සෙන දෙයක් කරන්න පුළුවන් නම් කරනවා. පීඩාවක් ඇති වෙන දෙයක් කරන්න පුළුවන් නම් කරනවා. කැමති නෑ. තරහ ඇති වුනහම තමන්ම දන්නේ නෑනේ මොකද්ද කරන්න කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියා. මුළු ශරීරේම කුෂ්ඨයක් හැදිලා සනීප වෙන්නේ නෑ. බේත් කරනවා සනීප වෙන්නේ නෑ. අනුරුද්ධ හාමුදුරුවෝ නිකමට බැලුවා මෙයා කරපු කර්මයක් වද්ද මේ කියලා. බැලුවාම පෙනුණා. මෙයා එක්තරා ආත්මයක බිසවක් වෙලා ඉඳිද්දි ඒ මාලිගාවේ තවත් ලස්සන බිසවක් හිටියා. මෙයා මොකද කළේ? ඒ බිසව කෙරෙහි ඊර්ෂ්‍යා කරලා හොරෙන්ම ගිහිල්ලා ඒ ඇඳේ කහබිලිය ගාලා එනවා. ඉතින් ඒ බිසව නිදා ගන්න ගිහිල්ලා මොකද වෙන්නේ? ඔව් කහ දඟලනවා පළු දාලා ඇඹරි ඉන්නකට අරය හොඳ වැඩි කීකී සතුටින් ඉන්නවා.